शुभ දවසක්. උස්සූ නියමාකාරයෙන් වැඩුණු දික්කු නාසයකින් යුක්ත ඔබ සැබවින්ම සිත් ඇද ගන්නා රූපයකින් යුක්ත ධනු ලග්නයේ උපන් අයකි. ඔබ යහපත් අදහස් වලින් යුක්ත කෙලින් වැඩ කටයුතු කරන අයකි. කිසියකට වරදක් කරන කෙනෙකු නොවේ. යුක්තේ සියල්ලන්ටම පොදු විය යුතු බව සිතයි. බාරගත් දේ නොපිරලා කිරීම ඔබේ වගකීම ලෙස සිතයි. සෑම විටම නීත්‍යානුකූල දේ පමණක් කිරීමට උත්සාහ ගනී. යමක් පටන් ගත්තොත් ඒ නොපිරලා කර අවසන් කිරීම ඔබේ සිරිත වනු ඇත. දර්ශන ජ්‍යොතිෂ වැනි දේ ඉගෙනීමට ආශාවක් දක්වනු ඇත. ධර්මිෂ්ඨ වන අතර සත්‍යවාදී වේ. එසේම අන් අයට තමාව රැවටීමට නොහැකි වනු ඇත. ඔබ කඩිසර මෙන්ම ක්‍රියාශීලී බවින් යුක්ත අයෙකි. ව්‍යාපාරවලට මහත් දක්ෂතාවයක් දක්වනු ඇත. නිහතමානී බව අගය කරන ඔබ චාම් ලෙස ජීවත් වීමට කැමැති වේ. එසේම යම් ගනුදෙනුවක නියුතු වන්නේ නම් එය බොහෝ පරිස්සමින් කරනු ඇත. ඔබට සෑදෙන්නා වූ රෝගාබාධ ලෙස උගුරාශිත රෝගාබාධ, අර්ශස්, කකුල් ඉදිමීම, තුනටි ආබාධ සඳහන් කළ හැකි වේ. මෙවන් ගතිගුණ වලින් යුක්ත ඔබට 2025 මාර්තු 29 සිදුවන්නා වූ ශනි ග්‍රහ මාරු කුමන තත්ත්වයක් උදා කරාවිදයි සලකා බලමු. ධනු ලග්න ඔබේ සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ගෝචරයෙන් 4 වෙනිට පැමිණේ. ඔබේ ආර්ථික ඉතා යහපත් වන බවක් පෙනේ. පෙරද ඔබ ආර්ථික අමාරුකමින් පසු වූවා නම් එය මෙම ග්‍රහ මාරුව සමගම හිරුදුරු පිනීමෙන් නිමා වනු ඇත. ඔබේ ව්‍යාපාරික කටයුතු යහපත් වන අතර නොසිතූ ලාභ ලබා ගැනීමට හැකිවනු ඇත. රැකියා කටයුතු වල තිබූ බාධා කරදර ඉවත් වී නව ජවයකින් යුතුව එම කටයුතු වල ඔබ නියැලෙන බවක් පෙනේ. එසේම රැකියා කටයුතු ඔබ අපේක්ෂා කළ පරිදි දියුණුවෙන් දියුණුවට පත්වනු ඇත. පතල් කර්මාන්තෙන් මින්නර් කර්මාන්තෙන් මෙන්ම පොළොව සම්බන්ධයෙන් කරන ඕනෑම ව්‍යාපාරකින් ඔබට ජය ලැබෙනු ඇත. එසේම කෘෂි කර්මාන්තයේ යෙදෙන ඔබටද නොසිතූ අසන්නක් ලබාගත හැකි වනු ඇත. ඔබගේ අධ්‍යාපනය සඳහාද සුබදායක කාලයක් බව පෙනී යයි. විදේශගත වී අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන සිටින ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වනු ඇත. ඔබ සිතර ගත යුතු ඉතා වැදගත් දෙයක් තිබේ. එනම් විරුද්ධ ලිංගිකයින් ආශ්‍රය කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතුයි යන්න. තම චරිතයට හානි විය හැකි කතා නිර්මාණය වීමට ඉඩ ඇති බැවින් පරිස්සම් වන්න. ඔබ ජ්‍යොතිෂ වැනි විෂයන් ඉගෙන ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මෙම කටයුතු සාර්ථක වනු ඇත. ඔබ රැකියාව පිළිබඳ බොහෝ වෙහෙස විය යුතුවත් තම බිරිඳ සැමියා දරුවන් පිළිබඳ ඔවුන්ට දැනෙන පරිදි අවධානය යොමු කරන්න. එසේ නොමැතිවහොත් ඔවුන් ඔබෙන් දුරස් වනු ඇත. ඔබේ මව පිළිබඳවද වෙනදාට වඩා අවධානය යොමු කිරීම වටී. මෙම ග්‍රහ මාරුව සමගම ඔබේ මව් ලෙඩ වීම අමුදානක් පවතින බැවිනි. අධ්‍යාපනයේ යෙදෙන ඔබට වෙනදාට වඩා සුබදායක බවක් පෙන්වන බැවින් බොහෝ උත්සාහවන්ත වන්න. මෙම කාලයේ ඔබට වෙනදාට වඩා යමක් කිරීමේ ශක්තිය ධෛර්යය ඉස්මතු වනු ඇත. ඔබට පාරම්පරික දේපල ලැබීමේ භාග්‍ය මේ කාලය තුල උදා වනු ඇත. එම නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. ඔබ යමක් කිරීමේදී සඳුදා බ්‍රහස්පතින්දා දින යොදා ගන්න. එසේම ඔබට සුදුසු අංක ලෙස 2 9 වර්ණ ලෙස රෝස් සහ කහ පාටද සඳහන් කළ හැකි වේ. කෙසේ වුවත් මා මේ ප්‍රකාශ කළේ පොදු පලාපල විස්තරයකි. ඔබට ගෙවෙන මහදසා විදසා අතුරු දසා වලට අනුව මෙම පලාපල විස්තර යම් පමණකට අඩු වැඩි විය හැක. ඒ පිළිබඳ ඔබ දැනුවත් ඇතැයි මම සිතමි. මේ කාලය තුළ ඔබට ධන හිස ආබාධ, පපුවේ ආබාධ, මිග්‍රේන් ආදී රෝගාබාධ ඇතිවීමට බොහෝ විට ඉඩ තිබේ. එම නිසා රෝගාබාධයක ලකුණු ඇතුව සැනින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. බලපවත්වන්නා වූ යම් යම් අශුභකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න. විෂ්ණු දෙවියන්ට ස්වාභාවික මල් මාලයක් පූජා කරන්න. හැකි සෑම විටම මෛත්‍රී භාවනාව වඩන්න. දෙමාපියන්ට හා වැඩිහිටියන්ට සලකන්න. සෑම විටම පස්පයින් වැළකී සිටීමට උත්සාහ කරන්න. තමා ගන්න ආහාරයෙන් පිටක් හෝ අහිංසක සතෙකුගේ ආහාරය සඳහා ලබා දෙන්න. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං යන ගාථා රත්නේ උදෑසන අවදි විගත සහ රාත්‍රී නිින්දට යාමට ප්‍රථම 3 අරබැගින් සජ්ජායනා කරන්න. මා මේ ප්‍රකාශ කළ කරුණ ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.